ඊයේ රාත්‍රියේ තමයි 72 වන මිස් වර්ල්ඩ් තරඟාවලියේ තවත් තරඟ ඉසව්වක් වන টොප් මොඩල් තරඟ වටේ පැවැත්වුණේ. එහිදී පළමුවෙන්ම සියලු තරඟකාරිනියන් ඉන්දියානු විලාසිතාවලට අනුව සැරසිලා තමයි ඔවුන්ගේ ඉදිරිපත් කිරීම කරේ. ලෝකයේ හොඳම නිර්මාණකරුවන් විසින් නිර්මාණය කළ ඇඳුම් ඉදිරිපත් කිරීමට තිබුණේ ඊට පසුව. මෙහිදී කලාප 4න් තරඟකාරිනියන් 12 දෙනෙක් තෝරගන්න ලැබුණා. ආසියාව සඳහා ඒ අවස්ථාව හිමි වුණේ නවසීලන්තයට හා ඉන්දියාවට. ඒ ඔවුන්ගේ ගවුම් විලාසිතාවලට අදාළව හා ඔවුන්ගේ නිරූපණය කිරීමට විනිසුරුවන් වරුන් විසින් අදාළ ලකුණු ලබා දීමෙන් පසුව. මේ වටේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකරට ස්ථානයක් හිමි වුණේ නැහැ. ඉතින් මේ තරඟ වටෙන් පස්සේ අනුදි ඇගේ ඉන්ස්ටාග්‍රෑම් සමූහය වෙත පණිවිඩ කිහිපයක් එක් කරලා තිබුණා. ඒ වගේ සඳහන් වුණේ මම හිතනවා යම්කිසි දෙයක් ගැන කතා කරන්න මේක තමයි හොඳම වෙලාව කියලා. සමහර දේවල් පාලනයෙන් තොර බවක් හැඟී යනවා. මා වෙනුවෙන් දක්වන සමහර පණිවිඩ සහාය දක්වන විදිහට පෙනුනත් ඒවා වඩාත් නපුරු හා රළු ලෙස සටහන් කරලා තියෙනවා. මේ මතක් කිරීමක් පමණයි. මම කාගේවත් දෙයක් බලෙන් ලබාගෙන නැහැ. මම කිසිම කෙනෙක්ට ණය නැහැ. ඒ නිසා කිසිම කෙනෙක්ට අනවශ්‍ය උපදෙස් දීමට අයිතියක් නැහැ. විශේෂයෙන්ම ඔවුන් කිසිදා අත් නොවිඳපු කාරණා සම්බන්ධයෙන්. මේ කරුණ පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු වුණේ ඊයේ ඉඳලා. සහ මේ දේවල් මට දක්වන සහයෝගයට වඩා වැඩි පීඩනයක් මේ වෙද්දී මේ විවේචන වලින් එල්ල වෙනවා කියලා මට තේරෙනවා. කිසිම දෙයක් පිළිබඳව හරියාකාරව නොදැන කතා කිරීම තවත් බරක් එකතු කිරීමක් විතරයි. ඔබ මේ ශාස්ත්‍රය පිළිබඳව නිසි අවබෝධයක් නැති කෙනෙක් නම් කරුණාකර මෙවන් පණිවිඩ එවන්න එපා කියලත් ඇය සඳහන් කරනවා. සමහර පණිවිඩ තිබෙනවා අපි ඔබ සමගයි රැජින. නමුත් මේකේ ඔබ හරිම කැතයි. සහ අර දිනේදී ඔබ මීට වඩා ලස්සනයි. මේ වගේ පණිවිඩ වලින් ඔයාලා අදහස් කරන්නේ කුමක් සම්බන්ධවද කියලා මට තේරුමක් නැහැ. නමුත් මේවත් සයිබර් හිරිහැර කිරීමේ ආකාරයන්. මම කියන්නේ නෑ ඒක මට ඇත්තටම බලපානවා කියලා. ඒත් මම වැඩි වෙලාවක් ගන්න කලින් මේක ගැන කතා කරන්න හිතුවේ. ඒක පාලනයෙන් මිදිලා මගේ දෙමව්පියන්ටත් මේ වගේ පණිවිඩ ලැබෙන නිසා. මට මේ පිළිබඳව සඳහන් කරන්න ඕන උනේත් ඒ නිසා විතරමයි. ඔබ ලබා දෙන ආදරයට සහ සහයෝගයට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මේක සඳහන් කරන්න හිතුවේ රටවල් 100කට අධික තරඟකරුවන් ඉන්න ලෝකයේ ලොකුම තරඟයක් ඇතුලේ අපේ ලංකාවේ නියෝජනය කරන අනුදිට අපි අපේ සහයෝගය ලබා දීමෙන් ඔබට ගිහින් අනවශ්‍ය විවේචන හා උපදෙස් ලබා දීම නොකළ යුතු දෙයක්. ඇය පවසන විදිහටම අපිට දැනුමක් අත්දැකීමක් නැති දෙයක් පිළිබඳව අදහස් දැක්වීම නොකළ යුතු දෙයක්. ඇය ඉදිරි දින කිහිපයේදීත් යහපත් මානසික තත්ත්වයකින් සිටීම ඉතාමත් වැදගත්. ඇය වෙනුවෙන් අදහස් පළ කරන්න කලින් ඒක ඇයට බලපාන ආකාරය පිළිබඳවත් ටිකක් හිතන්න ඕනේ. මොකද ඇය ඒ ස්ථානයට ගියේ තනියම. ගොඩක් මහන්සි වෙලා සහ කැපකිරීම කරලා. ඒ නිසා ඇයට ලැබිය යුතු නිසි ගෞරවය සහ ආදරය ඇය වෙත ලබා දිය යුතු වෙනවා. ඇය කිසිම තරහකින් නෙවෙයි මේ පණිවිඩය එක් කරලා තිබුණේ. ඇය දක්ෂ උගත් දෙමව්පියන්ට ආදරය කරන දියණියක් විදිහට තමයි මේ පිළිබඳව සඳහන් කරලා තිබුණේ. සමාජ මාධ්‍ය භාවිතා කිරීමේදී අනිවාර්යයෙන්ම අපි මේ පිළිබඳව සැලකිලිමත් විය යුතුමයි.